ඉතින් කොහොමද මගේ යාළුවන්ට? ඉතින් ඔන්න මම අදත් ඔයාලට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට පේනවද? අපිට නම් හොඳටම වහින්නයි හදන්නේ. අද නම් වහිනවා කියන්නේ අහස දැක්කමත් බෑ හිතන තරමට අද නම් වහී වගේ. අපි බලමුකෝ. බලමු කිව්වට ඉතින් වහිනකනු ෂුවර් නෑ වගේ මට නම්. හුලගත් එක්ක තමා පොඩ්ඩක් වැහි බර කාලු ගුණයක් පෙන්වන්නේ. සමහර විට මේ හුලගත් එක්කම නැති වෙලා යන්නත් පුළුවන්. මං අද ඔයාලට පෙන්වන්න යන්නේ මං වගා කරපු පොඩි දේවල් ටිකක් තමා. ලොකුවට එළවලුණා මවල නැහැ. මොකද අපිට ගොඩක් මේ රිලව්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් මේ මං ආසයි වගා කරන්න. ඒ වුණාට වගා කරන්න මේ බැරි තත්ත්වයක් තියෙන රිලව් ප්‍රශ්නේ තමයි. ඒ වුණාට රිලව් කන්නද දේවල් දෙක තුනක් හරි කොහොම හරි වගා කරන්න ඕනි කියලා හිතාගෙන මේ පොඩි උත්සාහයක් දැරුව බලමුකෝ අපි. ඔය තියන්නේ යාළුවනේ මට හම්බුණ මේ මට බෝංචිත මෑ කරල්ද කියලා මේ මතකයක් නම් නැහැ. මං ඔය ඇට දාලා පැලවෙච්ච මේ පැලයක් තමා දැන් ඔය මේ දැන් ඒක මේ වැස්සත් එක්කම මේ බලන් ඉදි හැදෙනවා. මං ඒ හින්දා අද මේ හරහට පොඩි ලීයක් දැම්මා. මං එහා පැත්තෙනුත් ඒ වගේම මේ පැලයක් හිටවලා ඒක මේ එතන තියෙන මේ ගහට යවලා තියෙන්නේ. ඒ ගහත් එක්ක මේ හරහට දාපු ලීය සම්බන්ධ කරලා තියෙන්නේ. අපි බලමු ඉස්සරහට මේ ලස්සනට මේ ඕක වටේ එතිලා හැදෙන හැටි. පළදාව දෙනකම් මට මේ හරියටම මේ බලාගන්න බෑ බොංචිද මෑ කරාල්ද කියලා. ඔය තියන්නේ යාළුවනේ මගේ මේ නීති වගාව මේ පොඩ්ඩක් යටකොළ ටික නම් පොඩි සවුත්තු වෙලා වගේ තියෙනවා. මේ අවුවසරකමක් තිබ්බ හින්දා වෙන්න පුළුවන් සමහර විට. මේ ඔයාලට පේනවා ඇති ඔය පාත්තියේ මේ කවරේ මම හිටවලා තියෙනවා ලීක්ස්. මම ඒ ලීක්ස් එහෙම හිටෙව්වේ ගෙදරට ගෙනාපු ලීක්ස් මේ මුලත් එක්ක පොඩි කොටසක් හිටින්න කපලා මං ආයෙ එක මේ වගේ කවර එක ගැහුවා. ගැහුවට පස්සේ තමයි ඔය හැදිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේකත් දැන් මේ අපි කපනකොට පොඩ්ඩක් උඩ හරියෙන් කපලා ගත්තම ආයෙ එතනින් ආයෙ කොළ එනවා. මේ මම ළඟදී හිටවපු එකක් තාම නම් මේක සාර්ථකව නම් හැදිලා නෑ යාළුවනේ. ඉස්සරහට බලමුකෝ. මේ තියෙන යාළුවනේ මගේ මේ නයිමිරිස් වගාව. කොහොමද ලස්සනයිද කියන්නකෝ. බැලුමට ආස හිතනවා නේද ඔයාලටත්? මේ හැම ගහකම වගේ අද බලද්දි මල් ඇවිල්ලා. ඉතින් මට නම් මාරම සතුටුයි. මම ඒකයි පොඩි වීඩියෝ එකක් ඔයාලට ගේන්නත් හිතුවේ. මේ කලින් ගස් දෙක තුනක මේ කරල් මේ ඇවිල්ලා තිබ්බා. මේ ඒවනම් දැන් මේ වෙනකොට පොඩ්ඩක් ලොකුයි. අනිත් ඒවාගෙන මේ මල් එක්කම මේ වගේ චූටි රෑන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මම පැල 20ක් හිටෙව්වා. ඒ හිටෙව්ව පැල 20න් එක පැලයක් තමයි මැරුණේ. අනිත් පැල ඔක්කොම මේ කිසිම මේ ලෙඩක් දුකක් එහෙම ආවෙත් නැතුව හොඳටම හැදුනා. මං එහෙමට කියලා මේ පෝර දැම්මෙත් නෑ මේවට. බයෙන් තමයි හිටෙව්වේ. මොකද මේවට ලෙඩෙනවා වැඩි කියනවනේ. ඒවා හින්දා බයෙන් හිටෙව්වේ. එනවාට මේ මං හැබැයි මේවා උඩට පොඩ්ඩක් මේ අලු එහෙම ඉහිනවා සතියට එකපාරක් විතර. සමහරට ඒ හින්දාද මන්ද මේ ගස් ටික නම් හොඳටම හැදුන යාළුවනේ. මේ තියෙන්නේ මේ වැස්සත් එක්ක වගේ මල් පිපෙන මේ මල් జాතියක්. මේක මාරම ලස්සනයි. ගහ පිරින්නව මල් හැදෙනවා. ඒ වගේම සුවඳයි. ගොඩක් වහින කාට තමයි හැදෙන්නේ. ඔයාලට පේනවද යාළුවනේ මං යූත දාන බෝතල් වලින් පොඩි පාත්තියක් හදලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔය වැලක් වගේ තියෙන මලත් මාරම ලස්සනයි. ඒකට හංස මලද කොහෙද තමා කියන්නේ මම නම නම් දන්නේ නැහැ. හංසෙක් වගේ තමයි ඒකේ මල. ඔය තියෙන්නේ ට්වින්ක යාළුවෝ ටික තමයි. හැබැයි යාළුවනේ මං ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එක ගේන්න හදනකොට තිබ්බ මේ වැහි කලුව
මේ විනාඩි කිහිපයක් මේ යද්දි මහා වැස්සක් බවට පත් වුණා. දැන් මේ වැහැල ඉවරුණාට පස්සේ මේ තමයි මම ආයෙ වීඩියෝ කරේ. ඉවත දාන්න මේ ගිනි සීරියා කොටයක් තමයි මං ඒකත් අරගෙන පොඩ්ඩක් මේ මලක් හිටවන්න තමා ලෑස්ති වුණේ. මේ වැඩිපුරම ඕකිඩ් තමා ඔය වගේ මේ කොටවලට මේ සාර්ථකව මුල් අල්ලලා මේ හැදෙන්නේ. මං දැනට මේ කැන්ඩියන් ඩාන්සර් පැලයක් තමා ඔය හිටවලා තියෙන්නේ. ඒ වගේම යාළුවනේ ගෙදරට කිරි උතුරන්න ගෙනාපු මුට්ටියක් තමයි මං ওই විදියට මේ පොඩි ප්ලාන්ට් එකක් මේ එල්ලෙන ප්ලාන්ට් එකක් තමයි ඔය තියෙන්නේ. අඹගහේ තමයි මේවත් අර ඕකිඩ් ජාතිය වගේ තමා මේවට පස් ඕනි නෑ. මේ මොකක් හරි ආධාරකයක් දුන්න මේක බදාගෙන මේ මූල පද්ධතිය ගිහලා සාර්ථකව ගහ හැදෙනවා. මේ ඔය නම් ඕකිඩ් ඔය කැන්ඩියන් ඩාන්සර් ඔන්න බලන්නකෝ යාළුවනේ ගෙදරට ගෙනාපු කැටයක් මේ පාවිච්චි කරලා ඉවරුනාම ඔයාලා විසි කරන්න නම් එපා. පේනව නේද? මං ඒකත් ප්‍රයෝජනට අරන් තියෙන හැටි. ඔයාලට පේනවද මේ ඔය මේ මම මේවට කියන නම නම් දන්නේ නැහැ යාළුවනේ. බිම තියෙන්නේ කූරු කූරු. අන්නේ ශාකය මම ඔය හිටවලා තියෙන්නේ මේ ඉවත දාන කිරි හට්ටි වල. බලන්නකෝ. යායට සාර්ථකව හැදලා තියෙන හැටි. මන් දැන් මේ වීඩියෝ එක ගෙනාවේ හවස් වරුවක. මං ඔයාලට ආයෙම වීඩියෝ එකක් ගේන්නම්කෝ හරියට මේ කොහොමද ඒක හදලා තියෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් යාළුවනේ ඔහොම ටික ටික ඉතින් ඔන්න හවස් වෙලා ඉරත් බහගෙන යනවා. බලන්නකෝ ඒකෙත් ලස්සන තප්පරෙන් තප්පරේ ගෙවිලා කාලය ගෙවිලා දැන් උදා වෙන්නේ රාත්‍රිය නේද? රාත්‍රියෙන් පස්සේ උදා වෙන්නේ හෙට දවස ඔයාලගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් යාළුවනේ මං අදට ගිහින් එන්නම්. ආයෙ අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම ත්‍රිපා